මෙන්න මේ පළවෙනි රූපේ බලන්න. දැන් මෙතන කාබන් වටේ මේ දම් පාටින් පෙන්ලා තියෙන්නේ මුහුම් කාක්ෂික 3. ඒතර මේ කාබන්ගේ මේ බලන්න කාබන් පරමාණු 6ම මුහුම් කාක්ෂික කොහොම තියෙනවා. ඒතර මේ හයිඩ්‍රජන් පරමාණු මේ තැන් වලට සෙට් වෙනවා. ඒතර මේ කාබන් හයිඩ්‍රජන් බන්ධනේ හැදෙන්නේ sp2 ධන එකේස් අතිච්ඡාදනයෙන්. sp2 කාබන්ගේ හයිඩ්‍රජන්ගේ එකේස්. මෙහි අතිච්ඡාදනයෙන් කාබන් හයිඩ්‍රජන් බන්ධනයක් හැදෙනවා. එහෙම කාබන් හයිඩ්‍රජන් බන්ධන 6ක් මේක වටේ හැදෙනවා. කාබන් අතර මුහුම් කරන sp2 ධන sp2 තියෙන්නේ. පැහැදිලිනේ? මෙන්න මේ කාබන් අතර මුහුම් කරන්නේ sp2 ධන sp2. එතකොට හැදෙන්නේ මොන බන්ධනයක්ද? සිග්මා බන්ධනයක් හැදෙන්නේ. රේඛීය අතිච්ඡාදනයක්. සිග්මා බන්ධනයක් හැදෙන්නේ. එතකොට කාබන් හයිඩ්‍රජන් බන්ධනය මොකද්ද? sp2 ධන 1s. ඒකත් මොන බන්ධනයක්ද? ඒකත් සිග්මා බන්ධනයක්. ඔන්නෝම කාබන් අතර සිග්මා බන්ධන මෙහෙම 6ක් හැදෙනවා. පැහැදිලිද? සිග්මා බන්ධන 6ක් 1 2 3 4 5 6 සිග්මා බන්ධන 6ක් හැදෙනවා. කාබන් හයිඩ්‍රජන් අතරත් මෙහෙම සිග්මා බන්ධන 6ක් හැදෙනවා. කාබන් හයිඩ්‍රජන් අතර සිග්මා බන්ධන 6ක් හැදෙනවා. දැන් වටේ සිග්මා බන්ධන 6 හැදිලා ඉවරයි. ඔක්කොම තනි බන්ධන හැදෙන්නේ. ඔක්කොම තනි බන්ධන. දැන් ඊළඟට මතක් කරගන්න මේ සෑම කාබන් එකකම නුමුහුම් p කාක්ෂිකයක් තියෙනවානේ. ඒගොල්ලෝ ඉන්නේ මෙන්න මෙහෙම මේ. දැන් අර බන්ධන සෙට් එක හැදලා ඉවරයි. ඒ ගැන කතාව ඉවරයි. කාබන් 6ක් වටේට සෙට් වෙලා තියෙනවා. කාබන් හයිඩ්‍රජන් තියෙනවා. එතකොට එතන සිග්මා බන්ධනම 12ක් තියෙනවා. ඒ කාබන් අතර සිග්මා බන්ධන 6ක් තියෙනවා. කාබන් හයිඩ්‍රජන් අතර සිග්මා බන්ධන 6ක් තියෙනවා. සිග්මා බන්ධන 12ක් තියෙනවා. දැන් මෙන්න මේ 5 ඉලෙක්ට්‍රෝලාවක් තියෙනවා උඩින් සහ යටින් මෙහෙම. ඒතකොට මේ ටික උඩින් වෙනම අතිච්ඡාදනනවා. මෙහෙම වෙනම අතිච්ඡාදනලා කියලා හිතන්නකෝ. යටින් මේ සෙට් එක වෙනම අතිච්ඡාදනනවා. එතකොට මෙහෙම උඩින් සහ යටින් 5 ඉලෙක්ට්‍රෝලාවන් දෙකක් තියෙනවා. අපි කියන්නේ බෙන්සීන් වලේ මේ පැත්තට ගත්තොත් මේ මූණතේ ඉස්සරහා පැත්තේ ඉලෙක්ට්‍රෝලාවක් තියෙනවා පිටිපස්ස ඉලෙක්ට්‍රෝලාවක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ බෙන්සීන්ගේ 5 ඉලෙක්ට්‍රෝලා දෙක තමයි මේ උඩින් යටින් ඇදලා තියෙන්නේ. මැද්දේ අර කාබන් 6 හයිඩ්‍රජන් 6 තලයේ තියෙනවා. පැහැදිලි? එතකොට ඕක තමයි අපි පෙන්වන්නේ මෙහෙම ඇඳලා. මෙහෙම පෙන්වන්නේ අපි මොන ටිකද? සිග්මා බන්ධන ටික. එතකොට මේ හැමතැනකම හයිඩ්‍රජන් එක ගානේ තියෙනවා. එතකොට මේක දැකපු ගමන් ටක් ගාලා මීටර වෙන්න ඕනේ. කාබන් 6ක් තියෙනවා හයිඩ්‍රජන් 6ක් වටේට තියෙනවා. මෙන්න මේ උඩයි යටයි තියෙන ඉලෙක්ට්‍රෝන වලාව අපි රවුමකින් නිරූපණය කරනවා. එතකොට මේක තමයි බෙන්සීන් වල ව්‍යුහය. දැන් මේක දැකපු ගමන් ගොඩාක් දේවල් මතක් වෙන්න ඕනේ. කාබන් බන්ධන ටික. එතකොට කාබන් හයිඩ්‍රජන් බන්ධන ටික. දැන් එතකොට මේකේ කාට හරි කියත හැකිද තිත්ත බන්ධන තියෙනවා කියලා? බෑ. තනි බන්ධන කියනවා කියන්නත් බෑ අපිට. ඇයි ඒ තනි බන්ධනත් නෙමෙයි මේ උඩිනු යටිනු තා ඉලෙක්ට්‍රෝන සීන් එකක් තියෙනවනේ. එතකොට දිත්ත බන්ධන තියෙනවත් නෙමෙයි. තනි බන්ධන තියෙනවත් නෙමෙයි. ඔන්න වගේ අමුතුම බන්ධන සෙට් එකක් තමයි බෙන්සීන්ගේ තියෙන ඇත්තම බෙන්සීන්. පැහැදිලි? ඒවා දිත්ත බන්ධන කියලාම ගන්න බෑ. මොකද මේ 5 ඉලෙක්ට්‍රෝන වලාවක් තියෙනවනේ උඩින් සහ යටින්. ඒකෙන්ද 5 බන්ධනයකුත් තියෙනවා වගේ සිද්ධියක්. හැබැයි ඒක මෙයාට විතරයි මෙයාට නෑ. එහෙම එකක් නෑ. වටේටම 6ටම පොදුයි තියෙන ඉලෙක්ට්‍රෝන වල. ඔන්න ඔය ඉලෙක්ට්‍රෝලාව නිසා ඊළඟ කාරණාව බාහිර තියෙන ධන අයමයට ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝෆයිල මෙයට ආකර්ෂණය වෙනවා. ධන කොටස් ඉලෙක්ට්‍රෝන හිඟාය ධන කොටස් ආකර්ෂණය වෙනවා. එහෙනම් මේගොල්ලෝ දක්වන ප්‍රතික්‍රියා ඉලෙක්ට්‍රෝපිලික ආදේශ. ඒ වගේ අපි ඊළඟට කතා කරමු. දැන්ට පැහැදිලිනේ ඔය 5 ඉලෙක්ට්‍රෝලාව තියෙන විදිහ. හරි ඔන්න ඔක අපි අඳ ගන්න ඕනේ. මේක හැබැයි ගොඩාක් විස්තර කරලා අඳ ගන්න ඕනේ නැහැ. මේක අඳින්න දෙන්නේ නැහැ කවදාවත් විභාගේ. හැබැයි ඔයාගේ ඔළුවේ මේ ගැන ලියන්න පුළුවන් වෙන අදහස තියෙන. ඔළුවේ චිත්‍රය හොඳට තියෙන්න ඕනේ. මොකද ඇහුවොත් එහෙම 5 ඉලෙක්ට්‍රෝලාව ගැන කාබන් අතර අතිච්ඡාදනය ගැන ඊට පස්සේ කාබන් මේ බන්ධන කෝණ ගැන දැන් ඔයාලට ටක් ගාලා කියත හැකිනේ. මෙතන sp2 මේ 3 දෙනයි මෙතන කෝණේ කීයද? 120 ගාන තියෙන්නේ. 123ක් නෙමෙයි තියෙන්නේ මේ 120 ගාන තියෙන්නේ. හරි එහෙනම් මේ කාබන් හයිඩ්‍රජන් බන්ධන කෝණ 120යි. ඔහොම කියාගෙන යන්න පුළුවන්.